මොකාද බොලේ ගල් ගහන්නේ? මේ අපේ නරිච්චිය රංජුවනේ. මෙහාට එන්න බලා. හිමාෂ් මොකද කරන්නේ? කම්මැලි කමට මෙතෙන්ද. ආරංචිත වැඩ. ඒ මොකද්ද? එහා ගමේ සියාතු සීයට යකෙක් ගහලා. යකෙක් ගහලා? ඇත්තද? මම මොකටද බොරු කියන්නේ? කොහෙද ඕක සිද්ධ වෙලා තියෙන්නේ? වෙලමැද කඳුරු ගොල්ල ළඟද? අම්මෝ අද අපිත් ආවෙතන ඉන්නේ. ඕගොල්ලෝ මොකෙක්වත් දැක්කේ නැද්ද? මම නම් මොකද්ද දැක්ක වගේ. මොකද්ද දැක්කේ? සුදු ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක්. සුදු ඇඳගත්ත මිනිහෙක්. ඒ වෙල ළඟදී මාත් එහෙම දෙයක් දැක්කා. එහෙනම් අනිවාර්යෙන්ම ඔතන හොල්මනක් ඇති. ඔය හොල්මන මිනිස්සුන්ට කරදරයක් වෙන්න කලින් අපි මොකක් හරි කරන්න ඕනේ. මොකද්ද බර සාකච්ඡාව? අපි මේ හොල්මනක් ගැන කතා කරනවා. කොහෙද? වෙලේ ඉන්න හොල්මනක් ගැන. නෑ. දැන් අපි මේකට මොකද්ද කරන්නේ? පන්සලේ ආම්දුරන්ටවත් කියමුද? පිරිත් පැන් ටිකක් මතුරලා වෙලමායි මේ ඉස්සොත් භූතය ඔළුවේ හැරිච්ච අතේ දුවයි. ඒක නම් හොඳ අදහසක්. ආම්දුරුව අපිට මේක කරලා දෙයිද? කරලා දෙයිද නැදේද කියලා බලන්න අපි උත්සාහ කරලා බලන්න ඕන. මම නම් කියන්නේ මේක වැඩිහිටියන්ට කියන්නේ නැතුව අපිම විසඳමු. ඒකත් නරක නෑ. එහෙනම් අපි මෙහෙම එකක් කරමු. එහෙනම් හොල්මන් chapter close. chapter close අපි නොහිටින්. ඇයි මොකක්ද උනේ? ලැජ්ජ නැතුව අහනවා මොකද්ද උනේ කියලා. මම පැන්න. අනේ මේ අපි නොහිටින් හොල්මන ඔය දෙන්නටත් ගහලා පැනලා දුවලා. ඒක නම් ඇත්ත. ලයනල් මම මෙහෙම දෙයක් කරා කියලා අපි කීයටවත් හිතුවේ නෑ. ඒක නම් ඇත්ත. උපාසකයා වගේ ලයනල් මාමා හිතී. ඒකනේ ලයනල් මාමා අපිව බය කරන්න තමයි ඉඳලා තියෙන්නේ. ඒකනේ මාමත් හොඳටම බය වුණා. උපාසකයෝ වගේ හිටියට වැඩක් නෑ. උපාසකම හරියට රැක ගන්න නැතුව. මේ අපිවත් බය කරගෙන මට නම් හිතා ගන්න බෑ යා මොනවද කරන්න කියලා. ඒක නම් ඇත්ත. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒක දැන් ඉවරයිනේ. ඔව් අපි ගමේ ඉන්නකම් මේ ගමේ අයට ඕන ඕන විදිහට අරන් දෙන්න බෑනේ. ඒක ඇත්ත. අපි හෙට වෙන දේ බලාගෙන ඉමු. ඔව් අපි හෙට වෙන දේ බලාගෙන ඉමු. අක්කේ මොකද උනේ? හීනයක් නේද? අපි හීනෙන්වත් පෙරදුනේ නෑ නංගි.